අපි දෙහිවල රත්මලාන කියන්නේ දෙකක් නෙමෙයි අයියා මල්ලේ වගේ. එකක්. එතකොට රත්මලාන නායකත්වය සහ දෙහිවල නායකත්වය එකතු වෙලා ලොකු සැලසුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට මේ දෙහිවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. මේ පාර මාලිමාවෙන් ඉන්නවා. අර පාර්ලිමේන්තුවේ අර ගෙම්බට වැඩිය ලොකු වෙන්න එපා කිව්ව මන්ත්‍රීවරිය නේද? මට පැහැදිලිවම කියන්න පුළුවන්. මම විශ්වාසවන්තම කියනවා. මගේ ආසනය අනිවාර්යයෙන්ම මේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හොඳම ආසනය බවට පත් කරන්න ඕන සැලසුමක් හදලා ඉවරයි. එච්චර අවස්ථාවක් තියෙද්දි ඇයි අපි නිහඬව බලන් ඉන්නේ? අපිට යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙනවානේ. තමන්ගේ පවුලේ නඩත්තුවට අවශ්‍ය කරන ඉන්කම් එක නැත්නම් ආදායම වැඩි කරන්න පුළුවන් සැලසුම් තියෙනවා. ස්වයංරැකියා ව්‍යාපෘති තියෙනවා. මාධ්‍ය පැත්තට කැමති දරුවන්ට ඒක හදාරන්න ඉගෙන ගන්න ගමන් ආදායම උපයන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. දැන් නැදිමාල ගත්තොත් ප්‍රගී දක්ෂතාවය උපරිමෙන් තියෙන පිරිසක් ඉන්නවා. ඒ මිනිස්සුගේ දක්ෂතාවයත් එක්ක අපිට මහා විශාල දේවල් කරන්න පුළුවන්. මට කිසිම පක්ෂ ભેදයක් නැහැ. මොන පක්ෂයෙන් කෙනෙක් හිටියත් දක්ෂතාවය තියෙන කෙනාට නම් මම එයාට අවස්ථාව දෙනවා. ඒ නිසා මේ කොයි දේ කතා කරත් ආර්ථික තත්ත්වය හදන්න ඕනි. අන්න ඒකට මගේ ළඟ සැලසුමක් තියෙනවා. දරුවෝ හරි පාරේ අරන් යන්න නම් ඒකට මට සැලසුමක් තියෙනවා. නූතන දේශපාලනයේ කතිකාවත. ආයිබෝවන්. සුබ අලුත් අවුරුද්දක් වේවා. 2025 අලුත් අවුරුද්දේ අපි අපේ අලුත් වැඩසටහන් පටන් ගන්නෙ පළාත් පාලන මැතිවරණය සමග. අපිත් එක්ක එකතු වෙනවා මෙවර පළාත් පාලන මැතිවරණයේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ අපේක්ෂකයෙකු වන ඉන්දික දුෂාන්ත කෝරාලගේ. ආයිබෝවන්. ආයිබෝවන් ප්‍රගීත්. ඉතින් ඉන්දික දීර්ඝ කාලයක් දේශපාලනයේ යටි මට්ටමේ කටයුතු කරලා එකපාරට මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඔව්. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව. ඇයි මැතිවරණයකට ඉදිරිපත් වෙන්න තීරණය කරේ? ඇතරම දැන් මේ මොහොත වෙනකොට මම වසර ගණනාවක් තිස්සේ දීර්ඝ කාලීනව ඔබ කිව්වා වගේ මේ කරලියට ආවේ නැහැ. පසුබිමින් ඉඳගෙන විශාල කාර්යයක් සිද්ධ කරා. ඉතින් අපි ඉස්සරහට ඒව කතා කරමු. දැන් මේ කරපු කාරණාත් එක්ක වර්තමානයේ දේශපාලනයේ වෙලා තියෙන උඩුකට යටකුරු වීම සහ සමාජගත වෙලා තියෙන අර මිනිස්සුන්ගේ ඔළුවට නොයා යුතු දේවල් සමාජගත වෙලා මිනිස්සුන්ගේ සම්පූර්ණ ඔළුව වෙනස් වෙලා තියෙන මේ වෙන විට. එතකොට දේශපාලනය කියන හරි දැක්ම සමාජගත විය යුතුයි. සහ රට හරි තැනකට ගෙන යන්න නම් මේ සියල්ල වෙනස් විය යුතුයි. අර සමාජ කතා වෙන කාරණාවක් තියෙනනේ පච දේශපාලනය කියලා. ඒ කියන්නේ බොරුවෙන් තමයි හැම දෙයක්ම ජයග්‍රහණය කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් ඒක වෙනස් කරන්න ඕනේ. ඉතින් අපි සත්‍යවාදීව මේ වන විට මේ දක්වා කරගෙන ආපු සැලසුම සහ ක්‍රියාත්මක වෙච්ච කාරණාත් එක්ක මට හිතුණා දැන් මේ පාර මොකද මගේ ගම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට අයත් මගේ ගම නැදිමාල. එතකොට මේ ගමින් වැඩේ පටන් ගත්තා නම් අපිට ජාතික තලයට අවශ්‍ය කරන පසුබිම හොඳ දේශපාලනඥයෝ බිහි කරන්න අවශ්‍ය පළවෙනි වෙඩිමුරේ තියන්න හොඳම අවස්ථාව මේක කියලා. ඉතින් මේ සියල්ල වෙනස් කරන්න හිතාගෙන තමයි මෙවර මැතිවරණයටම ඉදිරිපත් වුණේ. ඔව් දැන් අපි දකිනවා දැන් ජයග්‍රහණය ලැබනකොට පක්ෂේ වටා ගොඩාක් කට්ටිය එකතු වෙනවා. ඔව්. හැබැයි පරාජයටපත් වෙනකොට පක්ෂයේ හිටපු අය වෙන වෙන පක්ෂවලට ජයග්‍රහයි පක්ෂවලට යනවා. දැන් අපි ගත්තොත් එහෙම පොදු ජන පෙරමුණේ හිටපු බොහෝ අය දැන් මාලිමාවේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. එතකොට පක්ෂය ඇත්තටම මෙතෙක්කල් පක්ෂයත් එක්ක හිටපු අයට සැලකුවද පක්ෂය අතහැරන ඔය ජයග්‍රහණය සහ පරාජයත් එක්ක පක්ෂයත් එක්ක හිටපු අයට සැලකුවද එහෙම නැත්නම් අවසානයේ පක්ෂය ජයග්‍රහණයත් එක්ක එන අයත් එක්ක යන ගමනක්ද දේශපාලනයේ තියෙන්නේ? ඇත්තට මෙහෙම දෙයක් තියෙනවා. දැන් පක්ෂයත් එක්ක කටයුතු කරගෙන යනකොට දැන් බිම්මට්ටමේ ඉඳලා ජාතික තලය දක්වාම දරදිය ඇදපු විශාල පිරිසක් හිටියා. මේ අතරින් සමහරක් මේ කටයුතු කරේ තමන්ගේ නොඑක් වාසි ප්‍රයෝජන තකහා. සමහරව අවංකවම කටයුතු කරා. එතකොට දැන් පක්ෂයක් හැටියට කටයුතු කරගෙන යද්දී සමහර අවස්ථාවලදී අපි දැක්ක දෙයක් තමයි පක්ෂ මේ තරම් පහළට වැටුණානේ පහුගිය කාලේ. හොඳට 2.50ට. ඔව් 2.50ට වැටුණානේ. 2.50ට වැටුණා. ඉතින් ඒ වැටෙන්න ප්‍රධාන හේතුවක් උනේ ඕක. හැබැයි මේ වන විට නව නායකත්වය නාමල් රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන දැන් ඉන්න නායකත්වය තීරණයක් ගත්තා. මේ වෙච්ච අඩුපාඩු ටික හදා ගන්න ඕනි. මේ දෙරණ තලයේ බැබලෙන්න ඕන ශක්තියක් සම නැත්තම් දේශපාලන කරලියට එන්න ඕන සත්‍යවාදීව කරන්න ඕන කටයුතු මොනවද කියලා මේ වන විට හඳුනගෙන තියෙන්නේ. ඒ කියන්නේ වැරද්දක් වුණා කියන වැරද්ද පිළිගන්න තරම් නිහතමානී වීමත් ඉතාම හොඳ දෙයක්. ඉතින් සමහරු ඇතරම නොලැබිච්ච දේවල් නිසා පක්ෂ දාලා ගියා. සමහරු කලකිරීම නිසා ගියා. ඉතින් ඒ නොඑක් කාරණා වුණත් ඇත්තට මේ වන විට
දැන් හොඳ තත්ත්වයක ඉන්නවා. එතකොට අර සමහර වෙලාවට රොඩු බොඩු අයින් වෙලා හොඳ ස්පීඩ් එකක් මේ වන විට පොදු ජන පෙරමුණේ වටා නායකත්වයට එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔවුන් එක්ක මං හිතනවා හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඔව් දැන් අපි කියන්නේ හැමතිස්සෙම රැල්ලට එන්නේ පොල් කොම්බ කියලානේ. හරියට හරි. අපි දැක්ක එක ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයත් එක්ක පාර්ලිමේන්තුවට ආපු සමහර අයගේ. ඔව්. ඒ තොර බේරාමක් ගැනීමක් නැතුව අහුවෙච්ච කෙනෙකුට අවස්ථාව දැන් දුන්නානේ. අපි දැක්ක මාලිමාවේ ඇවිල්ලා ඉන්න 159. 9. දැන් අපි දැක්ක ලාල්කාන්ත ඇමතිවරයා කියනවා මමවත් අඳුරන්නේ මේ සජිත්ගෙද කට්ටියද කියලාවත් දන්නේ නැහැ මූණට හම්බ වෙනකොට මේ මාලිමාවෙන් ආපු අය. දේශපාලන පක්ෂයක් විදියට අපි ඕක දැක්කා ඔබගේ පක්ෂය ඇතුලේ. ඔබලා අපි දැක්කා මහින්ද සුළඟ පක්ෂය පැරදිලා මහින්දව අතෑරලා අපච්චි බලා කියලා ගිහිල්ලා එනකොට මේ මහින්දත් එක්ක හිටපු කට්ටිය ඔබලා. ඔව්. හැබැයි ගෝඨාභයගේ ජයග්‍රහණයත් එක්ක ඔබලාට වෙච්ච දෙයක් නැහැ. ඊට එහෙන් වෙන අර වියත් මග කියලා අන්තිමට වියත් මගත් මහමග අපිත් මහමග ඉන්න තත්ත්වයටපත් වුණා. ඔබට සහතිකයක් තියෙනවද මේ ජයග්‍රහණයෙන් පස්සේ දැන් කවදා හරි අපි හිතමුකෝ නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනවා කියලා. මේ පක්ෂයේ බිම්මට්ටමේ හිටපු වැඩ කරපු ක්‍රියාකාරීන්ට දේශපාලන ඉඩක් ලැබෙනවා කියන සහතිකය තියෙනවද? ඔව් මේ වෙනකොට ඉතාම පැහැදිලි ඒක. මොකද මේ වන විටත් අපේ දැන් වර්තමාන නායකත්වය නාමල් රාජපක්ෂ මැතිතුමා නිතර හොයලා බලනවා. අඩුපාඩු මොනවද වෙන්න ඕනි? ඉදිරියට යන ගමනට තියෙන දේවල් මොනවද? ඒ හැම දෙයක්ම හොයලා බලලා මේ වන්ට කටයුතු කරනවා. එතකොට ඒ සොයලා බැලීම තුලින් අපිට ආත්ම තෘප්තියක් තියෙනවා. මෙතුමා අපිට යම් සහයෝගයක් දෙනවා. අපි ගැන අවධානයෙන් ඉන්නවා. එතකොට මේ ගමන යන්න අපිට හැම එකම එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් කියන ආකල්පයක් අපිට ඇති වෙලා තියෙනවා. එතකොට මේ කලින් වෙච්ච අඩුපාඩු පැහැදිලිව මාත් පිළිගන්නවා. ගොඩාක් අඩුපාඩු වුණා. දැන් අපි වුණත් යම් දෙයක් කරනකොට යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කරේ. නමුත් ඒ නිසා තමත් රැඳිලා ඉන්නවා. පහුගිය කාලේ සිදුවෙච්ච ගොඩාක් දේවල් මම එක කලිනුත් කිව්වේ ගොඩාක් වැරදිච්ච තැන් හඳුනගෙන තියෙනවා. ඒ වැරදිච්ච තැන් මේ නැවත වතාවක් නොවෙන්න එතුමා ගැරන්ටියක් දීලා දෙනවා. ඒ විශ්වාසයෙන් කියනවා එතනින් එහාට අනිවාර්යෙන් රැක බලා ගන්නවා සහ මේ ගමන යන්න අවශ්‍ය සියලුම ශක්තියින් එකතු කරගෙන ඒ ගමන යන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. මේ පුද්ගලිකව මට ලැබිලා තියෙන ලොකු ධෛර්යයක්. ඒ කියන්නේ ඒ ධෛර්යය ගැන කතා කරද්දී එතුමා අප ගැන හොයලා බලන එකම සහ මේ දැන් වර්තමානයේ බලන්නකෝ පහුගිය කාල සීමාවේදී දේශපාලඥයන් කතා කරපු විදිය වර්තමානයේ අපේ නායකත්වය දැන් ප්‍රශ්නයකට මුහුණ දෙන හැටි. එතකොට මේ ප්‍රශ්නකට එහෙම නැත්නම් මාධ්‍යවේදීන් හරි සමාජයෙන් හරි යම් ගැටලුවක් ආපු වෙලාවට ඒකට හරි පොයින්ට් එකට හරි නීත්‍යානුකූල විදිහට උත්තරයක් දීලා අර ලිස්සලා යන විදිහට නෙමෙයි ඇත්තරම. ඒක හරි පදනමට ගිහිල්ලා හරි විදිහට උත්තරයක් දීලා ඒ ප්‍රශ්න निराකරණය කරන්න අවශ්‍ය වටපිටාව හදනවා. ඉතින් මේ පිටින් බලාගෙන හිටියත් ඒ කියන්නේ පක්ෂ නොවන කෙනෙක් හරියට අධ්‍යයනය කරොත් මේ චරිතය මොකක්ද කියන එක අධ්‍යයනය කරොත් ඔහුටත් තේරෙවි මේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් තමයි මේ ඉස්සරහට එන්නේ. ඔව් දැන් අපි යමු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට. දෙහිවල ගල්කිස්ස මහනගර සභාව කියලා කියන්නේ ලංකාවේ කොළඹ නගර සභාවට පස්සේ තියෙන නාගරික විශාලතම මහනගර සභාව. දෙහිවල මහනගර සභාව මේ මැතිවරණය ඔබගේ පක්ෂයේ ජයග්‍රහණය පිළිබඳව තියෙන අදහස මොකක්ද? මේ වන විට අපි සැලසුම් සහගතව වැඩේ කරගෙන යනවා. අපි දෙහිවල රත්මලාන කියන්නේ දෙකක් නෙමෙයි අයියා මල්ලේ වගේ. එකක්. එතකොට රත්මලාන නායකත්වය සහ දෙහිවල නායකත්වය එකතු වෙලා ලොකු සැලසුමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ සැලසුම හරහා ව්‍යාප්ත කරන වැඩ කලින් එළියට දාන එක හොඳ නෑ. නමුත් මම කෙටියෙන් කියන්නම් විශාල සැලසුමක් තියෙනවා අපේ. මේ සැලසුමට අනුව තමයි වැඩ කරන්නේ. එතකොට නව නායකත්වයත් එක්ක මේ යන ගමනට විශාල පිරිසකගේ ආශිර්වාදය හම්බෙලා තියෙනවා. තරුණ මහලු මේ දෙගොල්ලම ලොකු පිබිදීමක් තියෙනවා. මුලින් ඇත්තටම මේක තත්ත්වයට ගොඩනගා ගැනීමේදී විශාල ප්‍රශ්න තිබුණා. ගමට යන්න බෑ ප්‍රශ්න ගොඩක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඔළුව වලට ගොඩාක් දේවල් දාලා මුළු පරිසරයම වෙනස් කරලා දැන් හු කියන්නේ නැද්ද යනකොට? ඇත්තම තත් ඒක තමයි. මුලින් නම් ඇත්තටම හු කිව්වා. සමහර පොළු මුගුරුත් අරගෙන ආවා. අපි අත්දැකීම් වින්දා. සමහර දුවලා දෙරිච්ච අවස්ථාවලුත් තිබුණා. දැන් hina ගියාට ඒක මතක් කරන්න hina වෙන්න මේ දැන් ඒ තත්ත්ව වෙනස් වෙලා නිසා. හැබැයි අදත් ඒ තත්ත්ව තිබුණා අපිට කතා කරන්න බෑ. එතකොට ඉන්දික දැන් දෙහිවල ගල්කිස්ස මහනගර සභාව දැන් අපි හිතමුකෝ බැරි වෙලා හරි ওই 2.50 අයට බලය ලැබුණා. 2.50 ඔව් ඉන්දිකට 2.50 ඉන්දිකට පක්ෂයට දෙහිවල නගර සභාව ලැබෙනවා. ඔව්. ඒක හැබැයි මෙහෙම මේ ප්‍රශ්නේ ඉවර නෑ. දෙහිවල ගල්කිස්ස නගර සභාවේ අඩුපාඩු ඔබ හඳුනගෙන තියෙනවද? මොනවාද මූලික වෙන්න ඕනේ? මේ දෙහිවල ගල්කිස්ස කියන්නේ නාගරික ප්‍රදේශයක්. ඔව්.
අපි ගත්තොත් එහෙම ජනවර්ග ගත්තොත් මුස්ලිම් දෙමළ සිංහල කියන ජනවර්ග තුනම හරියට එක සමානව ජීවත් වෙන ප්‍රදේශයක්. මේකේ බෞද්ධත් එහෙම කියලා බෙදන්න බෑ. ආගමිකව බෙදන්න බෑ. එතකොට මේක සුවිශේෂී නගර සභාවක්. කොළඹ නගර සභාව වගේම දෙහිවල කියලා කියන්නේ අතිශයින් සංකීර්ණ නගර සභාවක්. අපි දැක්කා 1977න් පස්සේ දෙහිවල ගල්කිස්ස දෙහිවල ආසනයට ඔබ නියෝජනය කරන රත්මලාන්ට මේ ප්‍රශ්නේ උන්නේ නැහැ. මේක එකම නගර සභාවක් වුණාට ආසන දෙකක් නේ. අර ලලිත් ඇතුළත් මුදලි මහත්මයා කරපු දේශපාලන උපක්‍රමයක් නිසා මේක ආස කැඩෙනවා. එතකොට මේ දෙහිවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැහැ. මේ පාර මාලිමාවෙන් ඉන්නවා. අර පාර්ලිමේන්තුවේ අර ගෙම්බට වැඩිය ලොකු වෙන්න එපා කිව්ව මන්ත්‍රීවරිය නේද? එතකොට දැන් ඔබ දෙහිවල ගල්කිස්ස අපි හිතමුකෝ අර මං කිව්ව නැවත 2.50 පක්ෂෙට. දැන් මං ඉස්සර අපි JVP එකට කිව්වේ 103 කියලා. දෙහිවල ගල්කිස්සේ මූලික අවශ්‍යතා ඔබ හඳුනගෙන තියෙනවද? ඔව් මේ වන විට අපි දැන් පොදුවේ කතා කරන කාරණා ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ලයිට් එකේ ඉඳලා දොරකොඩ පත්තු වෙන ලයිට් එක ඊට පස්සේ කුණු කසල ප්‍රශ්න ඊට පස්සේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න මේවා පොදුවේ අපි කතා කරන කාරණා. එතකොට මේවත් හරියට සිද්ධ වෙන්නේ නැති අවස්ථා එමට තියෙනවා. ප්‍රධාන වශයෙන් කුණු ප්‍රශ්නය ඒක බොහොම උඩුදූපු කාරණාවක්. කුණු ඉන්දික ප්‍රශ්නේ කියන්නේ වෙනම අපි ඉඳුල් ගෙනියන්න එනකොට ඉඳුල් වලට පණුවොත් ගහලා වත්තපුර අදුවනවා. ඉඳුල් දවසක් කර දවසක් එන්නේ නැහැ. අනිතක කුණු ගෙනියන මිනිස්සයාට සල්ලි දුන්නේ නැත්නම් කුණු ගෙනියන්නේ නැහැ. දැන් මේ දෙහිවල ගල්කිස්ස ප්‍රදේශයේ ධනය තියෙන මිනිස්සු නෙමෙයිනේ. දැන් රැකියාවක් කරලා කුලී වැඩක් කරලා රජේ රැකියාවක් කරලා. එතකොට මාසෙකට දැන් අපි කුණු ගෙනියන මිනිස්සයාට මම මේ මිනිස්සයා ලොකු සේවයක් කරනවා. හැබැයි ඔහුට රජෙන් පඩි ගෙවනවා. වැටුපක් ගෙවනවා. හැබැයි ගෙදර මිනිස්සු මාසිකව ගාණක් දෙන්න ඕනේ සමහර වෙලාවට. නැත්තම් අවුරුද්දට දෙන්න ඕනේ. අවුරුදු ඒ අතර අවුරුදු දෙන්න ඕනේ. නත්තල් නැතුණත් නත්තල් දෙන්න ඕනේ. ඊට පස්සේ ජනවාරි සලකන්න ඕනේ. ඒ වගේ වටපිටාවක් තියෙන. ඇත්තටම දැන් ඒ වගේ දේවල් නැත්තරම වෙනස් වෙන්න ඕනේ. දැන් සමහර ලාවට දැන් ඒ වැඩ කරන සේවකයාගෙත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තමයි අර ගෙදරත් ආර්ථික ප්‍රශ්න තියෙනවා. මේ දෙපැත්තම බලලා හැබැයි අර ඒක අසාධාරණයි. දැන් හැම ගේකටම ගිහලා සල්ලි ඉල්ලන එක කැමැත්තෙන් දින එක තමයි දැන් ඔය අනිවාර්යෙන් දෙන්න තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඔව් දැන් ඔබට සහතිකයක් දෙන්න පුළුවන් ද නැදිමාල ආසනේ? ඔව්. ඔබගේ නේවාසිකයන්ට මෙහෙම සල්ලි දුන්නත් නැතත් ඔබගේ ඉඳුල් ඔබගේ කුණු ගෙනියන වැඩපිළිවෙලකට ඔබ ඍජුවම මැදිහත් වෙනවා. අනිවාර්යෙන්. මොකද මගේ සැලසුම මේ වෙනකොටත් හදලා තියෙනවා. ඒ කියන්නේ හැම ගේකින්ම ඒක සල්ලි දෙන්න ඕනේ නැහැ අතරම. එයාට පඩියක් ගෙවන්නද ඔබ කිව්වා වගේ එයාට පඩියක් තියෙනවා. හැබැයි අපි ඒ පඩිය එයාට සාධාරණ විදිහට හදන්න පුළුවන් විදියක් අපි හදන්න ඕනේ. ඒකටත් පොඩි සැලසුම් කීපයක් තියෙනවා. මම ඒක තව ටිකක් ඒක විශ්ලේෂණය කරලා බලන්න ඕනේ. ඒ අනුව අර සේවකයන්ට යම් ආදායමක් වෙන විදියක් හදාගන්න. ගෙදර තියෙන කුණු ටික අරන් යන්න සහ හරි දවසට. ඒ කියන්නේ දැන් දවසක් කර දවසක් ඉඳුල් ටික ගෙනියනවා නම් එදාට හරියට මේ කියපු වෙලාවට අරන් යන්න පුළුවන් විදියට හදාගන්න ඕනේ. දැන් ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ වාහන ප්‍රශ්නේනේ. ඒ කියන්නේ දැන් නගර සභාව සතුව කුණු වැදීමට තියෙන වාහන ප්‍රශ්නේ දරුණුවටම තියෙනවා. ප්‍රමාණවත් නැහැ. අන්න ඒක තමයි ඉස්සෙල්ලාම විසඳ ගන්න ඕනේ. ඒකට අපි විකල්ප කීපයක් සැලසුම් කරගෙන යනවා. එතකොට අර ගෙදරින් සල්ලි දීලා මේ කුණු ටික ගෙනියන්න ඕන තත්ත්වෙට උදා වෙන්නේ නැහැ. ඊට අමතරව මම කලින් කියපු කාරණාව තමයි අර සමාජිකයා නැත්තම් එයාගේ රස්සාව ඒක. එතකොට ඒ රස්සාවට අමතරව එයාගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් විදිහේ සුබ සාධන වැඩපිළිවෙලක් එක්ක යන ගමනක්. එතකොට මෙයාට වෙන කොහෙන්වත් දරාව කන්නවත් වෙන සල්ලි එකතු කරන්න විදිහත් හදාගන්න ඕනේ නැහැ. එතකොට ඔබතුමා දැන් මේ පත් වුණාට පස්සේ මම අර කිව්ව එකක් තමයි මේ වැඩ කරන සේවකයන්ව අධීක්ෂණය කරන වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඊට පස්සේ කුණු නිවැරදිව බැහැර කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍යයි. මිනිසුන්ගේ නගර සභාවෙන් බලාපොරොත්තු වෙන මූලික දේවල් දෙක ඕක. මම හිතන්නේ ඊට වඩා දෙයක් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මේ වන විටත් යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වෙනවා තමන්ගේ තියෙන පුද්ගලික ගැටලු නගර සභාවට කියන්න. ඒක දිනයක් යොමු කළා තියෙනවා. දැන් ඔබට පුළුවන් ද ඔබේ ජංගම දුරකථන අංකය දෙන්න ඔබගේ නැදිමාල ආසනය අපේ නිවසියන්ට ගැටලුවක් ආවොත් ඔබට අමතන්න ඔබට කතා කරන්න. අනිවාර්යයෙන්. ඔබ මෙහෙම හිතමුකෝ ඔබ නාගරික මන්ත්‍රී වෙන්නේ නැහැ. ඒ වුණත් ඔබ මේකට මැදිහත් වෙනවද කියන සහතිකය දෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්. මොකද මේ වන විටත් මම ඒක ක්‍රියාත්මක කරනවා. මගේ වසමේ නැත්නම් මගේ කොට්ටාසේ ඉන්න සමාජිකයන්ට මම මේ වනට කතා කරනවා.
ඔවුන් එක කතා කරද්දී මගේ දුරකථන අංකය උට දීලා තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න කියලා. එතකොට මං කියන්නේ දැන් මේ වපසරියේ ওই ගැටලුව ආව වගේම අනිත් ප්‍රදේශවලත් ওই ගැටලුව මතුවෙනවනේ. එතකොට මේ සම්පූර්ණ ගැටලු निराකරණය කරගන්නට දැන් නැදිමාල වසම මං වග කියනවා. මං සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නේ විසඳනවා. එතකොට අනිත් ප්‍රදේශවලත් නැත්නම් අනිත් ආසනවලත් ඒ වගේ නායකයෙක් ඉන්නවා. දැන් මේ පාර ඡන්දේ ඉල්ලන නායකයන්ම ගමුකෝ. එයාට ඒ වසම වාක්‍යම ගන්නවා. ඒ වගේ වසම් ඔක්කොම ටික එකතු වුණාට පස්සේ තමන්ගේ වසමේ ප්‍රශ්න විසඳනවා කියන්නේ නගර සභාවෙන් ප්‍රශ්න විසඳනවා කියන එක. ඒකට වැඩපිළිවෙලක් තියෙනවා අපි. එතකොට ක්ෂණිකව දැන් මේ මොහොතේ අපිට දැනුවත් කරොත් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද කරන්න කියන එක ඒ වෙලාවෙම මේක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නම් එවලෙම తాවකාලිකව විසඳුමක් දීලා ස්ථිරසාරව විසඳුමකට යන්න කාලයක් යනවා නම් ඒ කාලෙට ඒගොල්ලන්ට දෙන්න විසඳුම මොකද්ද කියලා බලලා ඒක දෙනවා. ක්ෂණිකව දෙන්න පුළුවන් විසඳුමත් ඒ මොහොතේම දෙනවා. ඒ විදිහට සැලසුම් සහගතව තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නැත්නම් නිකන් අර බලන් ඉඳලා දැන් කාලයක් තිස්සේ දේශපාලනය කරා. මම දේශපාලනය කරා. එතකොට දැක්ක අඩුපාඩු ටිකක් තියෙනවනේ. මේ අඩුපාඩු වලට උත්තරය තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මට පැහැදිලිවම කියන්න පුළුවන් මම විශ්වාසවන්තම කියනවා මගේ ආසනය අනිවාර්යයෙන්ම මේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හොඳම ආසනය බවට පත් කරන්න ඕන සැලසුම් මං හදලා ඉවරයි. ඔව් ඒ වගේම ඉන්දික මේ දෙහිවල ගල්කිස්ස අපි දකින ඊගාව ප්‍රශ්නේ තමයි මේක නගර සභාවේ බල සීමාවෙන් එහා තියෙන ප්‍රශ්නයක්. මත්ද්‍රව්‍ය. මම හිතන්නේ වැඩිම මත්ද්‍රව්‍ය භාවිතයක් වැඩිම මත්ද්‍රව්‍ය සංසරණයක් තියෙන්නේ දෙහිවල ගල්කිස්ස ආසනයේ ආශ්‍රිතව. එකක් එක පැත්තින් සංචාරක කර්මාන්තය එහා පැත්තේ තියෙනවා. මේකට වැඩියෙන් ඇදිලා යන්නේ මේ තරුණයෝ. දැන් ඔබත් මාත් කාලයක් යෞවන සමාජ හරහා ගොඩ නැගිච්ච අය. අපිට යෞවන සමාජ හරහා අපි ක්‍රීඩා කරලා ඒ සංගම් වල ක්‍රියාත්මක වෙලා ඒ හරහා ගොඩ නැගිච්ච අය. අද මේ යෞවන සමාජ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තරුණයන්ට තමන්ට එකතු වෙන්න තැනක් නැහැ. අද ඒ නිසා අපි ගත්තොත් බැම්මක් උඩ බෝක්කුවක් උඩ සිගරට් එකක් බොන ගංජා සුරුට්ටුවක් බොන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔබ පුරවැසියෙක් විදියට, ඔබ පියෙක් විදියට, ඔබ යෞවන සමාජ ක්‍රියාකාරිකෙක් විදියට මේ ගැටලුවට ඔබට තියෙනවද අදහසක් මේ ගැටලුව විසඳ ගන්න? ඔව් ප්‍රගීත් දැන් අපි අතීතයට නැවතවතාවක් කිව්වා ගියොත් එහෙම අපි යෞවන සමාජ කරන කාලේ මම සම්බන්ධ වෙන්නේ 1992 වර්ෂයේ යෞවන සමාජ වලට. විමුක්ති යෞවන සමාජය මම ආරම්භ කරන්නේ. එතකොට මම ජාතික තලයේ දක්වා නියෝජිතෙක් හැටියට යනවා. එතකොට ඒ අධිශික මට්ටම ප්‍රාදේශීය මට්ටම මේ ඔක්කොම ග්‍රහණය කරගෙන ඒ අවශ්‍ය පසුබිම හදාගෙන තරුණ නායකව බිහි කරගෙන තව මගේ පස්සෙන් ඉන්න තව නායකව හදාගෙන එහෙම තමයි ගියේ ගමන. නමුත් මෑත භාගයේ වෙනකොට දැන් ඉන්න තරුණ තරුණියන්ට කාලය වෙන් කිරීමේ ප්‍රධානම ගැටලුවක් තියෙනවා. ඒගොල්ලෝ ඉන්නේ ෆෝන් එකේ. එතකොට සමාජ ආශ්‍රයක් නැහැ. යාළුවෝ ආශ්‍රය කරන්නේ ෆෝන් එකෙන්. හායි බයි එච්චරයි. එතනින් එහාට දැන් අපිට විශාල අත්දැකීමක් හම්බුණානේ. ඒ කියන්නේ මූණට මූණ හම්බෙලා කතා කරනවා වගේ අත්දැකීමක් ගන්න ෆෝන් එකෙන් හම්බෙන්නේ නැහැ නේ. එතකොට අර මිනිස්සු අඳුර ගන්න බෑ. සමහරවිට රියැක්ට් කරන්නේ අර ෆෝන් එකේ දාන මැසේජ් එකට. සමහරවිට මැසේජ් එක තේරුම් ගන්නෙත් වෙනස් විදිහකට. සමහරවිට මේ කුණුහරුපයක් හැටියට තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මම කියන්නේ තාක්ෂණය හොඳයි. හැබැයි ඒක හරියට ගත්තේ නැත්නම් විනාසයි. ඒ නිසා මේ පළවෙනි කාරණාව තමයි දැන් ඉන්න තරුණ තරුණියන්ට සමාජයේ ගැටෙන්න, සමාජයේ අදහස් ගන්න, අදහස් හුවමාරු කරගන්න වෙලාව නැති එක. එතකොට අර වෙනම ගමනක් දුවනවා කොහෙදෝ දුවනවා. හැබැයි තමන්ගේ මානසික තත්ත්වය හරියට තියාගන්න, තමන්ගේ ආර්ථික තත්ත්වය ගොඩනගා ගන්න, මිනිස්සෙක් හැටියට නැගිටින්න අවශ්‍ය කරන පසුබිම නෙමෙයි හදාගන්නේ. වෙන කොහෙද රොබෝ කෙනෙක් වගේ තත්ත්වයට යන එකක් තමන් දැනෙන්නේ නැහැ රොබෝ කෙනෙක් වෙලා කියලා. හැබැයි මේ වන විටත් 150කට වැඩිය රොබෝ කෙනෙක් වෙලා තරුණ පිරිස. ඉතින් ඒ නිසා ඒක වෙනස් කරන්න ඕන සැලසුමක් තියෙනවා මගේ ළඟ. මම මේ යෞවන සමාජ ක්‍රමවේදය ඉස්සර තිබිච්ච තත්වයට ගේන්න බෑ. ඉස්සරහ අනාගතයේදීත්. ඉස්සරහට ගේන්න බෑ තිබිච්ච තත්වයට. නමුත් යන්න පුළුවන් සීමාවක් හරි තියෙනවා. යන්න පුළුවන් ටික දුරක් හරි යන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. මේ තරුණ තරුණියන් එකතු බහදු කරගෙන ඔවුන්ට යම් දෙයක් කරන ගමන් ඉන්කම් එකක් කියන අපි යම් ආදායමක් මාසික ආදායමක් ලබන්න ඒ ආදායමින් ඉගෙන ගන්න දැන් උතන ප්‍රශ්නේ තියෙන්නේ දෙමාපියොත් යාන්ත්‍රීකරණය වෙලා. ඇයි සල්ලි හොයන්න ඕනේ දරුවට උගන්නන්න. දරුවා try කරනවා කීයක් හරි හොයා ගන්න ඕනේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ වෙන සමාජ ආශ්‍රයයක් කරන්න බෑ. දැන් ඉස්සර අපි ශ්‍රම දානද කොච්චර දේවල් කරාද. එතකොට පාරේ කාණු සුද්ධ කරානේ. එහෙම අපි ඒකට ඉන්දිකට මම මේ පොඩි යෞවන සමාජවල අපි දැක්ක දේ තමයි අපේ යෞවන සමාජ ගොඩ නැගුණේ පන්සලත් එක්ක. හරියට හරි. අපේ යෞවන සමාජයේ ක්‍රියාත්මකුනේ පන්සල එක්ක. පන්සලේ ලොකු හාමුදුරුවෝ තමයි අනුශාසකුනේ. එතකොට එතන හිටපු යෞවනියෝ 50ක් 60කට
නිකම්ම පන්සලේ ආශ්‍රයත් ලැබුණා. අනිවාර්යයෙන්. ඒ ක්‍රිස්තියානි සංගමේ සංගමේ දෙහිවල ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව අපි එතනට ගිහිල්ලා ඒ ෆාදර්ලත් එක්ක ගනුදෙනු කරපු විදිය. ඒ කියන්නේ ඒ ක්‍රිස්තියානි යෞවන සමාජය ඇවිල්ලා පන්සල් වල වැඩ කරපු හැටි මේ සහජීවනය අද තරුණය අතින් ගිලිහුණා. අනිවාර්යෙන්. ඔව්. එතකොට දැන් ඔබ කිව්වා වගේම ඒ කාරණා සාතික ඇත්ත. දැන් ඒ සමාජ නතු වීම, සමාජයට ගොනු වීම, සමාජයේ අදහස් සූමාරු කරගන්න ලැබුණු අවස්ථාත් එක්ක තමයි ඒගොල්ලෝ අත්දැකීමක් ගන්නෙ. එතකොට දන්නවා ඇත්තටම අවංකවම ඉන්නේ කවුද? යම් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යාව හදාගන්න. ඒ කියන්නේ කෙනෙක් මොකක් හරි ගැටලුවකට එනවා නම් තනිකර එයත් එක්ක කතා කරලා අනිත් අය යාව හදනවා. ඒ තත්ත්වයට ආවා. හැබැයි දැන් මොකද්ද කරන්නේ? කෙනෙකුට කෙනෙක් නැති නිසා අර එන වෙන සිතකින් එන කෙනාගේ අදහස මොකක්ද කියලා අනිත් අය අඳුරන්නේ නැති නිසා වෙන අර දුර්වල චිත්තයකින් ඉන්න කෙනාව අල්ලගන්න හරි පහසුයි. ඒ නිසා අර සමාජ අශෝභන වැඩවලට, සමාජ විරෝධී වැඩවලට අරයව ඉක්මනට ග්‍රහණය කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ හේතු නිසා තමයි දැන් ඉන්න පරපුර වෙනස් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ සමාජ විරෝධී වැඩ කරන නැත්නම් තමන්ගේ ශරීරයට, තමන්ගේ ජීවිතයට හානිදායක දේවල් තමයි ඔක්කොම කරන්නේ. ඒ කියන්නේ වැඩි තරුණ පිරිසක් ඉන්නේ ඒ විදිහට. දැන් මෙන්න මේක නවත්තන්න නම් අපි නැවත සමාජගත වෙන්න ඕනේ. අර මම කලින් වගේ ඉස්සර තිබිච්ච තත්ත්වයට යන්න බැරි වෙයි. හැබැයි යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ප්‍රමාණවත් මේ මොහොතෙත් හැකි ඉක්මනින් කරන්න ඕනි. මේ දරුවෝ ටික එකතු කරලා ඒ දරුවන්ට සාමූහිකව වැඩක් කරන්නේ කොහොමද? ඒ කියන්නේ අපි කියන්නේ ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් එකක් හැටියට සමාජයට වැඩක් කරන්නේ කොහොමද? යන ආකල්ප මේ වෙනසක් කරන්න වෙනවා. එතකොට ඒක හරහා අර තනි වෙන එක. දැන් ඔබ දන්නවා පහුගිය දවස්වල තරුණයෙක් උඩුමහලකින් බිමට පැන්නා. ඒ දරුවාගේ ඔළුවේ තිබිච්ච චිත්ත වේගය පැහැදිලිනේ. ඉතින් ඒ වගේ දරුවෝ ඒ එකම දරුවෙක් නෙවෙයිනේ. ඔය වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. අඩු වැඩි වශයෙන් කෙනකෙනාගේ හැම මනසකම ඔය වගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒක වෙලා තියෙනර මම කලින් කියාගෙන ආවා වගේ දෙමව්පියෝ යන්නේ මුදල් හොයාගෙන. ඇයි දරුවට උගන්වන්න ඕනේ, ජීවත් වෙන්න ඕනේ. ආහාර පාන වල මිල ඉහළ ගිහිල්ලා තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ඉන්කම් එක තමන්ගේ ආදායම පහළ මට්ටමක තියෙනවා නම් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ සමාජ තලයේ පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ සමාජය තමන් තැනක හිටියා නම් සමහරව try කරනවා නැත්නම් උත්සාහ කරනවා ඒ තලෙන් පොඩ්ඩක් උඩට යන්න. සමහරව ඒක හරි අමාරුවෙන් රඳව ගන්න. ඒක රඳව ගන්න බැරි අවස්ථාවල කඩාගෙන වැටෙනවා. ඒක වැටෙන්නේ නැතුව සමාජයට පෙන්වන්න උත්සාහ කරනවා. ඔයගේ ප්‍රශ්න රාශියක පැයක් ගණක් කතා කරන්න කාරණාවක් මේක ප්‍රගීත්. දැන් ඇත්තම තත්ත්වය තියෙන්නේ සමාජය පිරිහිලා තියෙන්නේ. දැන් මොකද මගෙත් දරුවෝ ඉන්නවා. මේ දරුවෝ අපි ගෙදර දරුවෝ හදා ගන්නවා වගේම සමාජයේ ඉන්න අනිත් දරුවොත් හදා ගන්න ඕනේ. එතකොට අර රටම හැදෙනවා. දැන් ගම හදාගත්තොත් දැන් මගේ පවුලේ ඉන්න දරුවෝ 3 දෙනා මම හරියට හදාගත්තොත් ඊට පස්සේ මම බලනවා ගමේ ඉන්න දරුවෝ ටික හරියට හදාගන්න. එතකොට අනිත් පිරිසත් බලනවා නම් තමන්ගේ ගමේ ඉන්න පිරිස හදාගන්න දරුවෝ ටික හරි මගට ගන්න සැලසුමක් ඇතුව යන්න. අන්න ඒක තමයි කරන්න ඕනි. මම නැදිමාලෙන් පටන් ගන්න හදන්නේ මේ දරුවෝ ටික හරියට හදාගත්තොත්. ඒ කියන්නේ මම කියන්නේ 50%කට වැඩිය දරුවෝ නාස්ති වෙලා. ඊට එහා ප්‍රතිශතයක ඉන්නවා. හරි දුකෙන් කියන්නේ මේක. නමුත් මේ දරුවෝ ටික හරි මාර්ගයට ගත්තොත් අපිට අනාගතේ හොඳ අපි නොහිටින්න පුළුවන්. මේක පුද්ගලිකව මට ගන්න දෙයක් නෙමෙයි. ඉතින් ප්‍රගීත් ඉස්සර ආයු කාලේ 120යිනේ. දැන් ආයු කාලේ බැහැලානේ. 60 50 60 පයින්නත් බොහොම අමාරුවෙන් කෙනෙක්. ඉතින් ඒ වගේ තත්ත්වයට ආයු කාලෙත් බැහැලා ඉතින් මම මේ කියන්නේ හැදුවේ එකෙන් අපි බොහොම කෙටි කාලයයි සුළු කාලයයි ජීවත් වෙන්නේ. මේ කාලේ ගහමරා ගන්නවත් වෙන මිනිසුන්ගේ දේවල් හොයන්නවත් වෙන කුණු කන්දල් ඇදගෙන දඟලන්නවත් මහන්සි වෙනවට වැඩිය අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ අපෙන් යම් දෙයක් මේ ලෝකෙට වෙන්න ඕන නිසා. ඒක සමාජගත වෙන්න ඕනේ හරි විදිහට. මේ ලෝකේ පවතින විදිහට, විනාශ වෙන විදිහට නෙමෙයි. ඒක නිසා අපෙන් මේ ලෝකෙට දෙන්න ඕන දේවල් ඉක්මනින්ම දීලා අපි නිදහස් වුණොත් අපෙන් පස්සේ ඉන්න දරුවොත් දැන් අපේ දරුවෝ දකිනවා නම් මගේ තාත්තා මේ සමාජයට හොඳ දේවල් කරේ. ඒ නිසා මමත් කරන්න ඕනි හොඳ දේවල් කියන ආකල්පය දරුවට දෙන්න පුළුවන් නම් මුළු සමාජෙම හැදෙනවනේ ප්‍රගීත්. ඒක තමයි මම මේ හදන්නේ. මගේ ගෙදරින් පටන් අරගෙන තියෙන දේ මම ගමට කාන්දු කරනවා. ගමෙන් නගර සභාවට කාන්දු කරලා මුළු ලෝකෙටම නැත්තම් අපේ මුළු ලංකාවටම කාන්දු කරන්න පුළුවන් නම් මේක ලොකු කෙනෙකුට hina යන්න පුළුවන්. මොන විකාරයක්ද මේ කියලා. නමුත් ඇත්ත තත්ත්වය ඒක තමයි. තමන්ගේ ගෙදෙට්ට වග කියනවා වගේම තමන්ගේ ගමට වග කියන්න පුළුවන් නම් කිසිම ගැටලුවක් නැතුව හදන්න පුළුවන්. ඒ නිසා මම නැවත කියන්නේ මේ මම ආදරය කරන ඒ කියන්නේ ප්‍රගීත් මම තරුණ සේවා සභාවට සම්බන්ධ වෙන්නේ 1992 නේ. එතකොට තරුණ සේවා සභාවත් එක්ක කටයුතු කළා මට විශාල දැනුම් සම්භාරයක් එකතු වෙනවා. මම හරි සන්තෝෂයෙන් කියන්නේ මොකද ජාතික තරුණ සේවා සභාව කියන්නේ මේ තරුණයන් පෝෂණය කරන්න පුළුවන්
ඉහළම තලයට අරන් යන්න පුළුවන් තැනක්. එතකොට ඒ අත්දැකීම මට ලැබුණා නම් මගෙන් පස්සේ ඉන්න දරුවන්ටත් ඒ අවස්ථාව උදා කරලා දීලා දරුවෝ ගොඩනගා ඒ කියන්නේ ප්‍රගීත් මේ සැලසුම් ක්‍රමවේද තියෙනවා ඇත්තටම. ඒක නොසලකා හැරලා තියෙන්නේ. ඒ දැන්ට උනත් වර්තමානයේ තරුණ සේවා සභාවෙන් වෙන දේවල් බැලුවොත් එහෙම දැන් හොඳම උදාහරණ මම බොහොම පොඩි දෙයක් කියලා මේක නවත්තන්න මොකද මම ගොඩක් වාගෙන් වෙලාව ගත්තා 80 ගණන් ගත්තොත් එහෙම අපි 80 ගණන් 90 ගණන් අපි දෙකම ගමුකෝ දශක දෙකම ওই දශක දෙකේ ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වෙච්ච ගායකයෝ කියන්නේ ඔයා කිය එක වැලක් දිගටනේ චන්සනී රාජ් පින්සුදේපියන් චන්දනී රාජ් මෑතකදී අන්තිමට ආවා ශශිකා නිසංසලා තරුණ ශක්තිය හරහා ඊට පස්සේ කවුද ආවේ කියලා කියන්නේ දැන් සුපර්ස්ටාර්නේ අන්න එක තමයි වැඩි ෂණිකව අර බ්‍රොයිලර් කුකුල්ලෝ බිහි කරන්නේ දවස් 48න් අන්න ඒ වගේ එළියට දානවා ඒකත් මේකත් පහරක් වදින වැඩක් හැබැයි ප්‍රගීත් හැබැයි ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ මට මතක විදියට යෞවන සමාජයේ හොඳම නිවේදකයා ඔව් දෙවෙනි අධියරේද පළවෙනි අධියරේද පළවෙනි අධියරේ හොඳම නිවේදකයා වෙන්නේ කවුද ඉන්දික දුෂාන්ත කෝරාලගේ ඔව් ඔබ එතනින් ගොඩනගා ගත්තේ නිවේදන කලාව ඔව් නේද ඒ වගේ අද තරුණයන්ට ඉන්න තැනක් නෑ අද තරුණයෝ අනුකරණය කරන්නේ අර මේ FM වල අර සීනි බෝල ඔව් හායි බයි න්‍යාය ඉන්න තියෙන්නේ හායි බයි න්‍යාය දැන් කතා කරන දැන් ගුවන්විදුලි නාලිකාවක අද ගුවන්විදුලි නාලිකා මග ඇරෙන්න මිනිසුන්ට ඒක ග්‍රහණයෙන් මිදෙන්න පළවෙනි හේතුව ඕකනේ කතා කරන භාෂාව සහ මිනිසුන්ට දෙන පණිවිඩයක් නැහැනේ තොර තෝංචයක් නැතුව කියවනවා ඒකෙන් මිනිසුන්ට ගන්න දෙයක් නැහැ හැබැයි එහෙම නෙමෙයි හරි sannivedakayak වෙන්න තුරුණු ශක්තිය කියන ආපෝ ඒක ඇත්තටම රැල්ලක් බිහි කරපු තැනක් තුරුණු ශක්තිය ආවට පස්සේ තමයි ලංකාවේ ඔය රියැලිටි කලාව එළියට එන්නේ හැබැයි එතකොට තුරුණු ශක්තිය නවතිනවා තුරුණු ශක්තිය නවතිනවා අන්න එතනයි අපේ අවාසනාව ඒ කියන්නේ තුරුණු ශක්තියට තරඟ කරන්න බැරි වෙනවද නැත්නම් තුරුණු ශක්තිය කාර්යභාරය අතහ යෞවන සමාජයේ තමන්ගේ වගකීම මේ ජාතික තරුණ සේවා සභාව තමන්ගේ වගකීම අතහරිනවද? ඔව් තරුණ සේවා සභාව හැබැයි දෙවෙනි පාරත් දෙවෙනි අදියරත් ක්‍රියාත්මක කරනවා 1997 මම නිවැරදිව 1997 වර්ෂයේ තමයි තරුණ ශක්තිය පළවෙනි පටන් ගන්නෙ. එතකොට සංවේද සංචිතයේ ලේකම්වරයා මම හරි සන්තෝෂෙන් මතක් කරන්නේ. එතකොට දැන් ඒ ආරම්භ කරපු ක්‍රියාපිළිවෙත දෙවෙනි වටේ දක්වා යනවා. හැබැයි මං හිතන්නේ ඒක පවත්වාගෙන යන ලොකු වියදමක් දරන්න ඕනේ. මම දන්න තරමින් ජාතික තරුණ සේවා සභාව රූපානිය හෝ ITN අලිකා එකතු වෙලා තමයි මේ වැඩසටහන කරේ. නමුත් තරුණ සේවා සභාවේ ආදායම් තත්ත්වය ඒක නඩත්තු කරන්න තරම් නැත්නම් පවත්වාගෙන යන තරම් මං හිතන හැටියට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් හැමදේම සල්ලිනේ. එතකොට තරුණ සේවා සභාවේ ආදායම් තත්ත්වයේද නැත්නම් යෞවන හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශයෙන් යෞවන සමාජයට දෙන මුදල් වල අඩුපාඩුවක්ද? ඔව් මං හිතන්නේ එහෙම ගැටලුත් වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි අර අවසානයේදී උනේ තරුණයන්ට ලොකු හානියක් වුණා. ඊළඟට ලැබෙන්න තිබිච්ච අවස්ථාවක් නැති වෙලා ගියා. හැබැයි ඕක බැරි වෙලාවත් රටේ ඉන්න නායකයන්ට අමතරව රටේ ඉන්න දේශපාලන එළියට ගමුකෝ අපි. එළියට ඇවිල්ලා ඕක ඇත්තම තත්ත්වේ. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍යමයි කියන එක දැනුණා නම් කාට හරි රටේ ඉන්න ව්‍යාපාරික මහත්තුරු ගමු. ඔව් ඉන්දික ඕකේ මං දැන් අපි ගත්තාම ওই තරුණ සේවා සභාව ආරම්භ කරන්නේ 100නේ. ඔව් 100 තරුණෙක් කාලේ. ඔව් රනිල් වික්‍රමසිංහ. ඒක ආරම්භ කරන්නේම මේ යෞවනයන්ට තරුණයන්ට ජීවිතේ ගොඩනගා ගන්න. හරියට හරි ඔව්. ජපන් ආධාරය යටතේ. ආධාරෝක ණයක් නෙමෙයිනේ. ඔව් ආධාර. දැන් ඔය මං අහලා තියෙනවා කරපු ඒ ගුණක් ගයන්න ඕනේ මේ වෙලාවේ. නෑ මම චුට්ටක් මේ ඉන්නේ මේ ඔය මාලිමාවේ අය අහනවනේ 76 වසරක කරපු දේවල් මොනවාද කියලා. ඔව්. දැන් යුත් එක ගාවින් යනකොට චුට්ටක් ඒ පැත්ත බලාගෙන යන්නේ ඒකෙන් ගොඩ නැගිච්ච ඔව් තරුණයෝ ලක්ෂ ගණන් ඉන්නවා මේ රටේ. ඒක JVP එකත් මං හිතන්නේ ඕකේ ඉල්මහ පිරු සමුරුවක් කරා හරියට හරි මහරගම පාසල් වල ශිෂ්‍යෝ ගෙනල්ලා පාසල් වෙලා. ඔව්. ඒව අද මතකත් නෑ. මතක නෑ. හරි. එතකොට මං කියන්න ගියේ ඔය යෞවන දැන් යෞවන මේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති කෙනෙක් පත් වෙනවනේ හැම අවුරුද්දකම. ඒක මෙහෙමත් වෙනවා අපේ. ඔය ජාතික තරුණ සේවා සභාවේ සභාපති ඊට පස්සේ දේශපාලනයට එනවා. එතකොට එයාට අදහසක් නැද්ද මේ ජාතික තරුණ සේවා සභාවේ කාර්යභාරය මේකට මම මැදිහත් වෙන්න ඕනේ කියලා අර සභාපති වගේ ඉන්න කාලේ දෙක අඩුපාඩුවෙම දකින්නේ නැද්ද? හොඳ තැනකට ආවේ පොඩ පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. දැන් මේකේ තියෙන අඩුපාඩු මේ නායකයන්ට පේනවා, දකින්නවා. දැන් අපි ඉන්නේ එළියේ ඉන්නේ.
මම එළියෙන් ඉඳලා තමයි මේව දකින්නේ. ඒ කියන්නේ මම යවුන් සමාජ සම්මේලනයේ ජාතික සම්මේලන නියෝජනය කරනවා. ඊට අමතරව තරුණ සේවා සභාවේ තියෙනවා සම්පකාර සමිතියක්. ඒක නිස්කෝ සම්පකාර සමිතිය කියලා මුළු ලංකාවම හඳුනනවා, දන්නවා. එතකොට ඒකේ අධ්‍යක්ෂවරයෙක් වෙන්නපත් වෙනවා. එතකොට ඒ ලැබිච්ච අත්දැකීම් එක්ක බොහොම පොඩි බලතලනේ තියෙන්නේ සහ ක්‍රියාත්මක වෙන්න පුළුවන් බොහොම සීමිත ප්‍රමාණයයිනේ. ඒකෙන් ක්‍රියාත්මක වෙනකොට මම දැක්ක මහා විශාල අඩුපාඩු ගොඩක්. එතකොට ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙලා සභාපති වෙලා ඒ පුද්ගලයාට කොච්චර දේවල් පේනවද? නමුත් ක්‍රියාත්මක වෙන්නේ බොහොම අල්පයක් විදියට. හැබැයි මට අහුවෙච්ච කොණෙන් ඒක නැත්නම් මට එක කොණක් අහුවෙනවනේ මට. ඒ කොණ හරහා මම අල්ලගත් අඩුපාඩුත් එක්ක මම නිර්මාණය කරනවා. මම සැලසුම් කරලා ප්‍රොජෙක්ට් එකක් හදලා තරුණ සම්පකාර සමිතියට බාර දෙනවා. මොකද්ද කාරණාව? ලංකාවේ ප්‍රථම සම්පකාර තරුණ ටීවී නාලිකාව. අන්තර්ජාලය හරහා විසිරුවා හරින ලංකාවේ ප්‍රථම තරුණ නැත්නම් සම්පකාර තරුණ ටීවී නාලිකාව ආරම්භ කරනවා අපි. හැබැයි බොහොම ටික කාලයක් පවත්වාගෙන යන්න හම්බ වෙන්නේ. ඇතුළු වෙච්ච අඩුපාඩු රාශියක් නිසා වැඩේ නවත්තන්න වෙනවා. එතකොට මේ වගේ ගැටලු රාශියක් තියෙනවා ප්‍රගීත්. ඔව් ඒකේ හොඳ කටහඬවල් තියෙන නිවේදිකාව ටිකකුත් ආවා. ඔව් ප්‍රගීත් ඔයාට කියන්න ළමයි මට මතක හැටියට මේ මොහොතේ මතක් වුණා කිව්වහම 162ක් දරුවෝ තෝරගත්තා. මාස ගාණක් ට්‍රේනින් කරා. ඇත්තටම හරි ප්‍රබල හඬවල්. ඒගොල්ලොත් එක්ක මම වැඩ කරා. එතකොට දැන් හරි ආසයි ඒගොල්ලොත් එක්ක වැඩ කරා. දැන් අපි ඇත්තටම වයසයි දැන්. දැන් කොහොම කිව්වත් අපි වයසයිනේ. එතකොට දැන් මේ වයසට තරුණ පිරිසක් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන්ගේ අදහස් උදහස් එක ගන්නකොට ඒවත් එක ගැටෙනකොට ඒගොල්ලන්ට යම් දෙයක් තේරුම් ගන්නකොට ඒගොල්ලෝ ඒව ගන්න විදිය ඊට පස්සේ ඒගොල්ලෝ අර හිටපු තත්ත්වෙන් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා ඒගොල්ලොත් හිතන්න අලුතෙන් හිතන්න පටන් ගන්නකොට ඒගොල්ලොත් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා හිතනවා. දැන් ඔබට මේ මොහොතේ මට පෙන්වන්න බැරුණත් නාලිකාවට ගියහම ඒ කියන්නේ අන්තර්ජාල ටීවී නාලිකාව නිස්කෝ ටීවී කියන නමින් තමයි අන්තර්ජාලය හරිය විසිරුවා හැරියේ. ඒකේ සම්පූර්ණ වැඩසටහන අපි විසිරුවා හැරියා. නිවුස් එකේ ඉඳලා ඒගොල්ලන්ගේ හැකියාව ප්‍රදර්ශනය කරන්න පුළුවන් හැම වැඩසටහනක්ම අපි ක්‍රියාත්මක කරා. එතකොට තරුණ සේවා සභාව මම එක පැත්තක් කියන්නම් ප්‍රගීත්. ඔව් මම ඒ වගේම දැන් ඔබට අත්දැකීම් තියෙනවනේ. ඒ අත්දැකීම් පාවිච්චි කරලා ඔබට වැරදිච්ච තැන් ටික හදාගෙන මේ නැදිමාල ආසනේ තරුණ තරුණියෝ හඳුනගෙන ඔබට පුළුවන් ඔවුන්ට ඒ නිවේදන කලාව වෘත්තීය පැත්ත සංවර්ධනය කළ ඔවුන්ට යන ගමන් මඟ පෙන්වන්න. ඒ වගේ වැඩපිළිවෙලක් ඔබ දැන්ට ඔබගේ මේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළේ ඔබ හඳුනාගෙන තියෙනවා. ඔව් ප්‍රගීත් මම මැතිවරණ ව්‍යාපාරයට කලින් පටන් ගත්ත වැඩක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රසිද්ධියේ කතා කිරීම හා මාධ්‍ය පාඨමාලාව කියලා මම බොහෝම සුළු මුදලක් අය කරලා පාඨමාලාවක් කරගෙන යනවා. සහ සමහර අපි සමිති සමාගම් එක්ක කටයුතු කරනකොට මේ මුදල ගන්නෙත් නැහැ. නිකන් කරන්නේ. ඒගොල්ලන්ට පුහුණු වීම කරනවා. කරලා කතා කරන්න පුරුදු කිරීම පළවෙනි කාරණාව. ලෝකේ තියෙන ලොකු ගැටලුවක් තමයි කෙනෙකුට ලංකාවේ තියෙන ප්‍රබලම ගැටලුවක් ඒක. මේක සමීක්ෂණ වාර්තා තියෙනවා. කෙනෙක් ඉස්සරහ කතා කරන්න බැරි ගැටලුව තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රසිද්ධිය කතා කිරීම කියන කාරණාව. ලැජ්ජයි සමකෝලේ. සබකෝලේ අයින් කරලා කතා කරන්න පුළුවන් වටපිටාව හදලා දෙනවා. එතකොට මේ මගේ ආසනේ නැදිමාල ආසනේ ඉන්න තරුණ එකතු කරගෙන මේ වන විටත් මම වසර ගාණක් තිස්සේ දැන් කරගෙන එනවා. තරුණියෝ පුහුණු කරනවා. පොඩි දරුවෝ පුහුණු කරනවා. ඒ දරුවන්ට කතා කරන්න පුළුවන් අවස්ථාව මම හදලා දෙනවා. සහ මගේ මම වැඩ කරන වැඩසටහන් වලදී ඒ කියන්නේ මම ලංකාව වටේ වැඩසටහන් කරගෙන යනවා. ගොඩක් වෙලාවට නැදිමාලාවට සහ කරන වැඩසටහන් වලදී නැදිමාලාවට දරුවන්ට අවස්ථාව දෙනවා. එහෙට යන්න පුළුවන්. කියන්නේ තැනකට යන්න පුළුවන් දරුවන්ට අවස්ථාව දීලා ඒ දරුවන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න අවස්ථාව හදලා දෙනවා. එතකොට ඒ දරුවන්ට අවස්ථාවක් ලැබෙනවා. මම කරන වැඩසටහන් වලදීත් ඒගොල්ලන්ට ඉදිරිපත් කිරීම කරන අවස්ථාව දෙනකොට අර සබකෝලිය අරම ඔක්කොම නැති වෙනවා. යම් ආදායම් තත්ත්වයක් ඇති වෙනවා ඒගොල්ලන්ට. ඒකෙන් ගෙවීමක් හම්බ වෙනවා. එතකොට ඒ වගේ ලොකු වැඩපිළිවෙලක් තියෙනවා. මේ බොහොම සුළු කාරණාවක් හැටියට කිව්වට වගේ මේක ලොකු බැරෑරුම් කාරණාවක්. මේ වන විටත් මම වසර ගාණාවක් කරපු වැඩක්. එතකොට මේ ඡන්ද ඉලක්කයක් ඇතිව කරපු වැඩක් නෙමෙයි. නමුත් මේ මොහොතේ අදහස් වෙනස් වුණා. කියන්නේ ඡන්දේ ඉල්ලන්න ඕන කියන තැනට ආවට පස්සේ මේවත් කරන්න පුළුවන් ඇත්තටම. කියන්නේ ඉල්ලන්න ඕනේ කියලා අදහසක් ආවද පක්ෂයේ විසින් ඔබට ඉල්ලන්න කියලා ලොකු බලපෑමක් කරාද මේ? ඔව් ඇත්තටම ඉල්ලීමක් නිසා තමයි මමත් අදහසක් ආවේ. නැත්නම් මම දේශපාලනයට එන්න කොහෙත්ම බලාපොරොත්තු තිබුණේ නැහැ. ඒ කියන්නේ ක්‍රියාකාරී දේශපාලනයේ තමයි මම හිටියේ. නමුත් ඡන්දේ ඉල්ලලා දේශපාලනය කරලා පක්ෂ දේශපාලනයක් කරන්න මගේ අදහසක් තිබුණේ නැහැ. මගේ දෙන්න ජාතික දේශපාලනය. ඒ කියන්නේ මම කිසිම පක්ෂයකට නතුව නෙමෙයි කටයුතු කරේ. කිසිම ආගමකට ලැබිව නෙමෙයි කටයුතු කරේ. මම පොදුවේ සමස්ත ජනතාව වෙනුවෙන් තමයි කටයුතු කරේ. මේ දක්වා කරපු හැම දෙයක්ම මම කළා දිනේ එහෙම. ඒක නිසා මම පක්ෂ දේශපාලනය කරේ නැහැ.
ඉතින් කොහොම හරි යෝජනාවක් ආවා ඉල්ලන්න කියලා මේ පාර. ඒ අනුව තමයි වෙනස් වෙන්නේ. එතකොට ප්‍රගීත් ඒ කරගෙන ආපු වැඩපිළිවෙලක් තියෙනවා මගේ. දැන් මේක තව ටිකක් ස්පෑන් කළා. ඒ කියන්නේ පොඩ්ඩක් මේ ජනගත කළා. ඒ දරුවන්ට සහ අපේ මේ කොට්ටාස ඉන්න අපේ වැඩිහිටියන්ටත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ටම වැඩිහිටියන්ටත් පුහුණු කිරීම කරනවා. මේක තව ටිකක් වැඩි දියුණු කළා. ඒ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයත් සපුරගෙන දැන් ওই මොන දේ කතා කරත් ප්‍රගීත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ආර්ථික ගැටලුනේ. දැන් කෙනෙක් වැඩිපුර කියලා කීයක් හරි ඉල්ලන කුණු වදින කෙනාගේ ප්‍රශ්නේ ආවේ. කුණු වදින කෙනා ගිහිල්ලා තවත් ගේකින් කීයක් හරි ගන්නේ තේ බොන්න හරි කියලා සල්ලි ඉල්ලන්නේ එයාගේ ආර්ථික තත්ත්වයේ තියෙන ගැටලුව නිසා. එතකොට අපිට පුළුවන් නම් එයාට යම් දෙයක් කරන්න. එයාට මාසේ ආදායම පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන් විදිහක්. දෛනික ආදායම පොඩ්ඩක් වැඩි කරගන්න විදිහක්. අලුත් සැලසුමක් දුන්නොත් ඒක තමයි ඔය අනිත් හොරමරකම් අරම මේ ඔක්කොම අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේ මම කියාගෙන ආපු කාරණාවේදී ප්‍රගීත් මම ඒකත් ඔයාලට සම්බන්ධ කරලා ගත්තේ මේ මගේ තියෙන සැලසුම් වල තියෙන ප්‍රගීත් තමන්ගේ පුද්ගලිකව කුටුම්බය ආරක්ෂා කරන්න තමන්ගේ පවුලේ නඩත්තුවට අවශ්‍ය කරන ඉන්කම් එක නැත්නම් ආදායම වැඩි කරන්න පුළුවන් සැලසුම් තියෙනවා. ස්වයංරැකියා ව්‍යාපෘති තියෙනවා. එතකොට අර මං කිව්වා වගේ මාධ්‍ය පැත්තට කැමති දරුවන්ට ඒක හදාරන්න ඉගෙන ගන්න ගමන් ආදායම උපයන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඊට අමතරව ඔන්ලයින් මාකට් එක මේ ලංකාවේ දැන් ක්‍රියාත්මකයිනේ. අර ප්‍රගීත් සමහර දේවල් එනවා අපිට ඒවා මේ අපි හරි අකමැත්තෙන් තමයි බාරගන්නේ. හැබැයි ආවට පස්සේ දන්නේ අර දෙයියෝ දුන්න ආශිර්වාදයක් කියලා. දැන් කොරෝනා ආවනේ. හරි විනාශයක් නේ ඒක. ජීවිත කීයක් නැති වුණාද? ඒක අර එක වෙලාවකට විශ්වලාගත් ආශිර්වාදයක් වුණානේ සමහරුන්ට. කොරෝනා නිසා ගොඩ ගිය මිනිස්සු කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ. ඒ වගේම ඒක අනිත් පැත්තට හරවගෙන අපි එනකොට දැන් ඔන්ලයින් තාක්ෂණය එන්නේත් ඕක හරහානේ. ඒ කියන්නේ ගෙවල් දොරවල් වලට වෙලා ගුළු ගැහිලා හිටපු කට්ටිය කල්පනා කරන්න ගත්තානේ මේකෙන් කොහොමද අපි ආදායමක් උපයන්න ක්‍රමවේද මොනවාද කියලා. දැන් ඔන්ලයින් තාක්ෂණයට හැරෙන්න ප්‍රධාන හේතුව එතනනේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ කොරෝනානේ. එතකොට දැන් මේ මෙච්චර හැකියාවක් නැත්තම් මෙච්චර අවස්ථාවක් තියෙද්දි ඇයි අපි නිහඬව බලන් ඉන්නේ? අපිට යම් දෙයක් කරන්න පුළුවන්කම තියෙනවානේ. අපේ වැඩිහිටියන්ට තාක්ෂණය පුරුදු කරලා දීලා වැඩක් කරන්නේ කොහොමද කියලා කියලා දීලා. ඒ වැඩිහිටියන්ගේ තියෙන දක්ෂතාව එමට තියෙනවානේ. දැන් නැදිමාල ගත්තොත් ප්‍රගීත් දක්ෂතාවය උපරිමෙන් තියෙන පිරිසක් ඉන්නවා. මම ගිහිල්ලා කතා කරපු ගෙවල් වල ඒ කියන්නේ දැන් මම ඒකනේ කිව්වේ ප්‍රගීත් මම මේක මේ දේශපාලනයේ පක්ෂ දේශපාලනය හරහා දේශපාලන නැත්නම් නගර සභාවේ නගරාදී නාගරික මන්ත්‍රීවරයෙක් වෙන්න සැලසුමක් මගේ තිබුණේ නැහැ නේ කවදාකවත්. මම ජාතික දේශපාලනය කරා කිව්වේ ඒකයි. එතකොට ඒ කටයුතු කරගෙන යද්දී හම්බෙච්ච මිනිස්සු ඉන්නවනේ. ඒ මිනිස්සුගේ දක්ෂතාවයත් එක්ක අපිට මහා විශාල දේවල් කරන්න පුළුවන්. මට කිසිම පක්ෂ ભેදයක් නැහැ. මොන පක්ෂයෙන් කෙනෙක් හිටියත් දක්ෂතාවය තියෙන කෙනාට නම් මම එයාට අවස්ථාව දෙනවා. ඒ නිසා මේ කොයි දේ කතා කරත් ආර්ථික තත්ත්වය හදන්න ඕනි. අන්න ඒකට මගේ ළඟ සැලසුමක් තියෙනවා. දරුවෝ හරි පාරේ අරන් යන්න නම් ඒකට මට සැලසුමක් තියෙනවා. මම මේ ඒ ටික කරන්න තමයි මේ සැලසුම් සාගත වැඩේ කරන්නේ. ඔව් දැන් ඉන්දික ඔබගේ මේ දේශපාලනයේ අරමුණු පරමාර්ථ කිව්වනේ. අපි අතීතයට ගියොත් එහෙම ඔබේ දේශපාලනයේ යටිපෙළ ක්‍රියාකාරීත්වය අපි දැක්කා මහින්ද රාජපක්ෂ පරාජයට පත් වුණාට පස්සේ සියලු දෙනා අතහැර යනවනේ. ඔව්. ඔබලා ඇතුළු කීප දෙනෙක් විතරයි විශාල පිරිසක් අතහැරලා යනවා. රැඳෙන්නේ. ඔව්. පොඩි මේස කෑල්ලක් දාගෙන ලැප්ටොප් එකක් තියාගෙන ඔව්. ඒ කාලේ සෝෂල් මීඩියා එච්චර ජනප්‍රියත් නැහැ. ඔව් ඇත්තටම ප්‍රගීත් ඒක හොඳයි මතක් කරපු එක දැන්. ඒ කාලේ ජනප්‍රිය නෑ කියන්නේ ප්‍රගීත් මේ දැන් Facebook එකේ live දෙන්න පුළුවන් නේ. YouTube එකේ live දෙන්න පුළුවන්. ඉස්සර එහෙම live දෙන්න බෑ. මොන හරි දෙයක් රෙකෝඩ් කරලා ඒක මේ අප්ලෝඩ් කරන එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි අපි live දුන්නා. අපි අපේ නාලිකාව හරහා radio1.lk නාලිකාව හරහා අපි live දුන්නා. ඒක ගොඩක් අවස්ථාවලදී breakdown වුණා නෙමෙයි කළා. ලංකාවේ ප්‍රධාන මාධ්‍ය පවා මේ ඒ ගැටලුවට මුහුණ දුන්නා. ඊට අමතරව ප්‍රධාන දේශපාලඥයන් පවත්වාගෙන ආපු නාලිකා මේ බ්‍රේක්ඩවුන් වුණා. ඒ කියන්නේ බ්‍රේක්ඩවුන් කළා. දැන් අපි හිතමුකෝ දැන් එක කාලයක් තිබුණා මට මතකයි එකපාරක් අනුරාධපුරේ රැලිය වෙලාවේදී මම ඒ රැලිය වෙලාවෙත් තමයි අපේ ඒවකට අපේ පක්ෂයකට සම්බන්ධ වෙලා හිටපු මේ නායකයෝ උදය ගම්මන්පිල මහත්මයා ඇතුළු විශාල පිරිසක් ස්ටේජ් එකකින් බිමටත් වැටුණා. එක ප්‍රශ්නයක් වෙලා. එතකොට ඒ මොහොතේදී වෙච්ච දෙයක් තමයි මේ හෝන් සිස්ටම් එක නැත්නම් PA ලයින් එක අර හෝන් එක බැඳලා වටේ නගර වටේම බැඳලා තියෙනවනේ. ওই ලයින් එක ඔක්කොම කෙකි අරගෙන ආවිලා පිරිසක් හැපුවා. එතකොට ගමේ කාටවත් ඇහෙන්නේ නැහැ දැන් සවුන්ඩ් එක. හැබැයි ඒ වෙලාවේ මගේ නාලිකාව හරහා ලයිව් ගියා. දැන් ඕක ප්‍රසිද්ධ වෙච්ච ගමන් කට්ටිය ෆෝන් අරගෙන ෆෝන් එකෙන් නාලිකාව අහන්න බලන්න. ඒකෙන් තමයි ඕක පළවෙනි වශයෙන් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ නාලිකාව.
ඒතර කඳවුරේ රේඩියෝ කියලා නේ කිව්වේ රේඩියෝ එකට. ඊළඟට දෙවෙනි කාරණාව තමයි ප්‍රගීත් මේක නම් බරපතල කාරණාවක්. අතර පස්සේ තමයි මටත් ඒකේ බරපතලකම තේරුනේ. ඇතරම දැන් මාතර මට මතක හිටියේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේද මට ග්‍රවුන්ඩ් එක හරියට මතක නැහැ. කොහොම හරි මාතර ග්‍රවුන්ඩ් එකේ ලයිව් එකක් යනවා. ඒ ලයිව් එක දෙන්න විදිහ ඒ කියන්නේ අනිත් ඔක්කොම ඩවුන් ගිහිල්ලා මගේ ලයින් එකෙන් විතරයි යන්නේ. යනකොට එතන ඇත්තටම දෙන්න ඉඩක් නැහැ. මගේ ළම ඊයේ පෙරේදා මේ ෆොටෝ එකක් හම්බුණා. මට මතක හිටියට නිවන්ත ප්‍රනාන්දු චාරූප ගත කරලා තිබුණේ. ඒකේ ඉන්නේ ප්‍රගීත් ඇත්තටම පුටුවේ කකුල් 3යි තියෙන්නේ. අඩි 12ක් විතර පහළ හෙල වගේ තියෙන්නේ. ස්ටේජ් එක උසයි එතන. 12 15 විතර ඒ හෙල තියෙන්නේ. මේ ස්ටේජ් එක එතන උස නිසා මං එතන තියන්න ඉඩ නෑ පුටුව ඇත්තටම. ලයිව් එක යනවා මම මික්සර් එකයි ඒ ආම්පන්න ටික ලෑස්ති කරලා තියලා තියන් ඉන්නවා. පුටුව තියන්න ඉඩ නෑ. ඉඳ ගන්න බෑයි. පැය ගාණක් විතර ඉන්න බෑයි. පුටුව තියලා තියෙන්නේ කකුල් දෙකයි බිමට හිටලා තියෙන්නේ. පිටිපස්සේ කකුල් දෙකම එළියේ තියෙන්නේ. එක කණුවකට පොඩි චුට්ටි කෑල්ලක් හිර වෙලා තියෙනවා. ඕකෙන් තමයි පුටුව හිර වෙලා තියෙන්නේ. එතකොට දැන් ලයිව් එක දෙන්නේ උතන ඉඳලා. බැරි වෙලාව පොඩ්ඩ මිස්සුනා නම් බිම අනිත් පැත්තෙන් කරන්ට් එක වැදිලා වැටෙනවා. මොකද කරන්ට් එක වයර් වලින් ඇදලා එහෙම වටේම හරි මෙගුව ටිකක් මැද හිටියේ මම. ඒ කියන්නේ ලොකු අවදානමක් මැද හිටියා. හැබැයි මම අවදානම ගැන හිතුන්නේ නැහැ ඇත්තටම. මට වැඩේ හරියට කරන්න ඕන නිසා මම ඒ අවදානෙන් හිටියේ. පස්සේ මට ওই ඡායාරූපේ ගහලා පෙන්නුවට පස්සේ මට හින්දාඩිය දැම්මා. මෙහෙම තැනකනේ මං හිටියේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රගීත් ඇත්තටම වා කිව්වා වගේ අර ලොකු අවදානමක් එක්ක වැඩ කරපු මං විතරක් නෙමෙයි අතන. ඒ කාලේ විශාල පිරිසක් හිටියා ඒ කටයුත්ත කරපු. එතකොට ලයිව් දෙනවා කියලා හිතන්නවත් බෑ Facebook කරා. එතකොට මේ අපිත් එක්ක එකතු වෙලා මං හිතන්නේ 16 කල්ලිය කියලා අපේ කල්ලියක් හිටියා. ඒක කල්ලියක් කියලා කට්ටිය පට බඳින්න ගත්තා. ඒ කියන්නේ අපි බොඩ්ලස් ගමුව තමයි මූලස්ථානය කරගත්තේ. අපි වැඩේ පටන් ගත්තේ එතනින්. එතන අපි 16 කණ්ඩායමක් හිටියා. මේ කණ්ඩායමේ අද වෙනකොට වෙනත් පක්ෂවල ඉන්න පිට ඔබ කිව්වා වගේ නායකයෝ වගේ අපි වැඩ කරපු කට්ටිය ගොඩක් කැඩලා ගියා. දැන් කීප දෙනයි ඉන්නේ ඇත්තටම. එතකොට මිනිස්සු කියන්න ගත්තේ ප්‍රතිවිපක්ෂයේ කට්ටිය කියන්නේ විපක්ෂ කට්ටිය කියන්න ගත්තේ මේකට 16 කල්ලිය කියලා. ඊට පස්සේ තමයි ඔය YouTube හරහා Facebook හරහා ලයිව් දෙන්න පුළුවන් කණ්ඩායම් කැඩලා සෙට් වෙලා එකතු වෙලා මේ ඒ වැඩේ පටන් ගත්තේ. එතකොට ඔබ කිව්වා වගේ අර ආරම්භය එතන. ඒක හරි ආඩම්බරෙන් මතක් කරන්න පුළුවන්. ඔය ඕකේද ලැප් එකක් පුච්චගෙන ඇවිල්ලා අන්තිමට ලැප් එකක්වත් නැතුව තනියෙන් පාඩු ඉඳගෙන කුරුණෑගල ලයිව් එක දෙනකොට ලැප් එකයි PC එකයි දෙකම ලොකු මැෂින් දෙකක් අරගෙන ගියා. ලොකු මැෂින් දෙකයි ලැප් එකයි අරගෙන ගියේ ලයිව් එක දෙන්න. ලයිව් එක දෙන අතරේදී එකපාරට හයි වෝල්ටේජ් එකක් එනවා. කොහොම ආවද කියලා අදටත් දන්නේ නැහැ. දුමක් දානවා බුස් ගාලා දුමක් දැම්මා. බලනකොට ලැප් එකයි මැෂින් එකයි දෙකම ගිහිල්ලා. දැන් කරන්න දෙයක් නැහැ. මුකුත්ම කරන්න දෙයක් නැහැ. මම කවදාවත් ජීවිතේට එක මැෂින් එකකින් ලයිව් එකක් කරලා තිබුණේ නැහැ. මම කල්පනා කරා කොහොමද දැන් මේක කරන්න කියලා. මම දන්නේ මටම ඒක ඒ කියන්නේ අදටත් මට හිතා ගන්න බෑ. එක මැෂින් එකකින් ලයිව් එකක් ගැහුවා. ඒ කියන්නේ මැෂින් 3ක් ඕනි වැඩේට. හැබැයි කොහොම හරි ලයිව් එක ගැහුවේ එක මැෂින් එකකින්. අන්තිම මොහොතේ මට හිතා ගන්න බෑ කොහොමද වැඩේ කරේ කියලා. වැඩේ කරා. හැබැයි පාඩු ඉතින් දරාගෙන ආවා. මැෂින් එක කවුරුත් හදලා දුන්නේ නැහැ නේ. වෙනකලුත් එහෙම හැබැයි එහෙම අද වෙනකල් හදලා දුන්නේ නැහැ. ඇහුවත් නැහැ. ඔව්. හැබැයි ඊට පස්සේ පක්ෂය බලයට එනවා. ඔව්. ඔබට මොකද වුනේ? මෙහෙමයි ප්‍රගීත්. මම ඇත්තට මගේ තියෙන ප්‍රතිපත්තියක් තියෙනවා. මම සාමාන්‍යයෙන් වැඩක් කරන්නේ ඒ වෙලාවට අත්‍යවශ්‍ය සේවාවක් හැටියට මගේ රාජකාරිය මම ඉෂ්ට සිද්ධ කරනවා. හැබැයි මම කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදටත් මට කිසිම ගැටලුවක් නැතුව ඕන තැනක කතා කරන්න පුළුවන්. මම කිසිම කෙනෙක්ගෙන් උදව් උපකාර ඉල්ලන්නේ නැහැ. අඩු ගානේ රස්සාව පහුගිය කාලේ මම පොහොට්ටුවේ කියන්නේ හොරුනේ. එහෙම කියනවනේ. ඒක වෙලා තියෙන ප්‍රගීත් අර ග්ලොබල්ස් න්‍යායනේ. දැන් ප්‍රගීත් හොරා කියලා ගෙදරින් පටන් අරගෙන ඔක ගමට ව්‍යාප්ත වෙලා මුළු රටම ප්‍රගීත් හොරා කිව්වොත් ප්‍රගීත් කියන්නේ කවුද කියලා හොඳට දන්නවා. මොකද්ද? හොරෙක් කියලා දන්නේ. ඒක ජන මතයක් හැටියට පත් කරනවා, ඇති කරනවා. දැන් අද වෙලා කියන්නේ මාලිමාවෙන් සමා වෙන්න මේ මාලිමාව නෙමෙයි. පොහොට්ටුවෙන් හොරකම් කරපු නැති නෑ ඇති ප්‍රගීත්. ඉන්න පුළුවන්. ඔව් ඉන්නවා. ඒක වෙන්න පුළුවන් ප්‍රගීත්. කෙන්ද කන්ද කරලානේ තියෙන්නේ. එතකොට දැන් ඒක නිසා මිනිස්සු හැමෝම හිතන්නේ මූත් හොරා නම් ඌත් හොරා තමයි කියලා. ඒ කියන්නේ ජනතාව කියන අදහසින්ම කිව්වොත් එහෙම මේක වචනෙන් කිව්වොත් ඒ මාලිමාවේ අර අනිත් ඔක්කොම හොරු. මාලිමාව නම් හරි සුද්ධයිනේ. ඒගොල්ලෝ වංචා කළත් නැහැ, පඩි ගන්නෙත් නැහැ. එහෙම හරි ඒක ගරුත්වයක් තියෙනවා එතන. හොඳයි. මොකද ඒගොල්ලෝ පඩි ගන්නෙත් නැහැ, අතර සල්ලි ගන්න නැහැනේ. ඉතින් මම කියන්න ආවේ ප්‍රගීත් ගොඩක් අවස්ථාවලදී ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට. එක්කෝ කාට හරි මොනවා හරි අරන් දෙන්න. නැත්නම් තමන්ට ගොඩක් වෙලාවට තමන්ට මොනවා හරි ගන්න. ඒ ටාගට් එකක් තිබුණා. මෙච්චර විනාශ වෙන්න හේතුව ඒක තමයි. ඒකයි මම කිව්වේ එහෙම බලාපොරොත්තු වෙච්ච පිරිසෙන් විශාල පිරිසක්
වෙන පැතිවලට ගියා. හැබැයි කලකිරීම නිසා ඇත්තටම වැඩ කරපු, ඇත්තටම 7-5ක්වත් ගත්තේ නැති, කිසිම දෙයක් කරපු නැති මිනිසුන්ට ඇතිවෙච්ච කලකිරීම නිසා ඒ මිනිසුත් ගියා. එතකොට අර ගොඩ වැඩි වුණේ ඔන්න ඕක නිසා. හැබැයි දැන් ඒ ගිය මිනිස්සු දැන් පශ්චාත්තාප වෙනවා. අපි මේක තේරුම් ගත්තේ පරක්කු වෙලා. නමුත් හැබැයි මේ මොහොතේ යම් දෙයක් කරන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. මැයි 6 වෙනිදා. ඔව්. අන්න තීරණයක් ගන්නවා නම් හොඳම අවස්ථාව ඒක. ඒ කියන්නේ මැයි 6 වෙනිදා ඔබ තීරණය කරන්න ඕනේ ඔබ රැවටුණාද? ඔව්. අයිත් රැවටෙනවද කියලා. හරියට හරි. එහෙනම් අපි මේ වගේ වැඩසටහනකදී අයිත් හම්බ වෙමු ඉන්දිකත් සමග ඉන්දිකගේ දේශපාලන ආගිය කතා කරමින්. අයිබෝන්. දුන්නදුනු ගමුවේ ඊතල කිතල ගමුවේ රාලමී ගමුවේ මුවෙක් හැඬුවා සබර ගමුවේ. දේශපාලනයේදී එය එසේ විය යුතුද? දේශපාලඥයෝ කියමානන්නේ ඉලක්කයක් ඇතිවද? නොයසේ නම් දුනුදිය අදින්නේ වදින තැනකට වදින්නද? නූතන දේශපාලනයේ කතිකාවත